අපිට හම්බුණා 아무තු කාඩ් එකක්. මේ කාඩ් එක පැලවෙනවලු. අපි යාළුවොත් එක්ක මෙහෙට ආවම අපිට හම්බුණා පැලවෙන කාඩ් එකක්. ප්ලාන්ට් මේ කියලා කාඩ් පතක්. පස්සයට යට කරන්න විතරයි තියෙන්නේ. සතියක් ඇතුළත පැලයක් අපි ලබා දෙනවා. ලෝක පරිසර දිනය සමරන දිනේදී අපිට පුළුවන් වුණා ලංකාවේ පළවෙනි වරට ඉන්හේලර් ඩිස්පෝසල් යුනිට් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒත් එක්කම අපි අලුත් කැම්පේන් එකක් යනවා. හුස්මට පණ දෙන හෙට දවසක් කියලා. මේක ඇවිල්ලා රීසයිකල් පේපර් වලින් හදපු කාඩ් එකක්. මේක හරිම ඊසි දෙයක්. නිකන් පස්සට යට කරන්න විතරයි තියෙන්නේ. සතියක් ඇතුළත පැලයක් ඔක්සිජන් ප්‍රභාවයක් අපි ලබා දෙනවා. හරි හුස්ම වැඩසටහන යටතේ අපි කරන වැඩසටහනක්. ඒක ඇදුම රෝගය පිළිබඳව දැනුවත් වීම උදෙසාත් ඇදුම රෝගයේ කලුන් හඳුනා ගැනීමේ තියෙන වැදගත්කමත් සහ ඒ වගේම ඉන්හෙලර් භාවිතය හරියට කරන්නේ කොහොමද සහ ඒවා කොහොමද හරියට බැහැර කරන්නේ කියන පිළිබඳ සියලු විස්තර මෙම 1380 කියන නම්බර් එකට කතා කරලා ඔයාලට දැනගන්න පුළුවන්. මේ විශේෂ ලීෆ්ලට් එකක් තියෙනවා. මේකේ තියෙනවා ඔයාලට දැනගන්න අවදානමකට පෙර සූදානම් වෙන්න කියලා මේ ලීෆ්ලට් එක ඔයාලා කොහේ හරි දැක්කොත් කියවලා බලන්න. අද ලෝක පරිසර දිනය. අපි ආවා හරි හුස්මක් එන්වයරන්මන්ටල් ප්‍රෝග්‍රෑම් එකට අද පරිසර දිනය වෙනුවෙන් කරනවා. අපිට හම්බුණා 아무තු කාඩ් එකක්. මේ කාඩ් එක පැලවෙනවලු. බලන්න ඕනේ ඉතින් ගිහිල්ලා පැල කරලා වතුර දාන්න ඉතරලු තියෙන්නේ. බලමු. අපි අද ආවා එන්වයරන්මන්ට් ඩේ එකට හරි හුස්මක් වැඩසටහනට. අපි යාළුවොත් එක්ක මෙහෙට ආවම අපිට හම්බුණා පැලවෙන කාඩ් එකක්. ප්ලාන්ට් මේ කියලා කාඩ් පතක්. ඉතින් ඒක අපිට කිව්වා මෙහෙම පැල කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම අලුත් අදහසක්. මොකද හුස්මට පණ දෙන්න හෙට දවසට අලුත් අදහසක් විදිහට තමයි අපි දකින්නේ. බොහොම ස්තුතියි. ගෝලීකරණය වෙච්ච කාලෙක අපි පොලිතින් ප්ලාස්ටික් එක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපිට මේ වගේ කන්සෙප්ට් එකක් මේ ඩිවලොප් කරනවා කියන්නේ ඒක ගොඩාක් වැදගත්. ඉතින් මේක බොහොම සාර්ථක වැඩසටහනක් කියලා කියන්න පුළුවන්. මොකද සහභාගී වෙච්ච පිරිස මම හිතන්නේ බොහොම උද්‍යෝගයෙන් ඒ කටයුතු වල නිරත වුණා. ඉතින් මේවා බොහොම ක්‍රියේටිව් වැඩ, බොහොම නිර්මාණාත්මක වැඩ, පරිසරයට බොහොම වටින දේවල් මේවා තියෙන්න ඕනි. විශේෂයෙන්ම තරුණ පරපුර මේ වගේ දේවල් නිර්මාණය කරන එක, මෙතනින් එහා ගිහිල්ලා තවත් දේවල් නිර්මාණය කරන එක තරුණ සිත්වලට ඒගොල්ලෝගේ ඉනෝවේෂන් හැකියාව වර්ධනය වෙන ඒවා ඒ හැමදේම බොහොම වටිනවා.